අද මම ඔයාලට කියන්න යන්නේ මගේ ළඟ ඉන්න සුපිරි බුලට් එකක් ගැන. මම වෘත්තියක් විදිහට චිත්‍ර අඳින්න පටන් අරගෙන අවුරුදු 13කටත් වැඩි වුණාට මෙන්න මෙයාව මට මුණ ගැහුනේ ගිය අවුරුද්දේදී. චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට චිත්‍ර අඳින්න යන ඇනෝම් වලදී දැන් මට මෙන්න මේ පවුඩර් එක නැතුවම බැරි කෙනෙක් වෙලා. මොකද එයා නිසා මට චිත්‍ර අඳින්න යන කාලේ ගොඩාක් අඩු කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ෆ්‍රී හෑන්ඩ් පෝර්ට්‍රේට්ස් අඳිනකොට මට ලේසියෙන්ම ෆේස් එකේ ෂේප්ස් මතු කරගන්න මේක ගොඩක් උදව් වෙනවා. ඊට අමතරව ලාර්ජ් ඒරියාස් ඉක්මනින් ෆිල් කරගන්න පුළුවන් නිසා ලොකු ප්‍රමාණයේ චිත්‍ර උනත් ඉක්මනින්ම අඳින්න පුළුවන්. ඒ වගේම කලර් ටෝන්ස් ගණනාවක් හදාගන්න හරිම පහසුවෙන් පුළුවන්. සාමාන්‍යයෙන් කළු සුදු චිත්‍ර අඳින්න මම බ්ලැක් පවුඩර් එකයි වෝම් ග්‍රේ පවුඩර් එකයි තමයි පාවිච්චි කරන්නේ. ඒකිනුත් වෝම් ග්‍රේ කියන එක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. එච්චර කාලයක් පාවිච්චි කරලත් මගේ වෝම් ග්‍රේ එක ඉවරලා තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඒ නිසා මම බය නැතුව කියනවා මේ පවුඩර් එකක් ඔයාලට ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් තිස්සේ එක එක පවුඩර් පාවිච්චි කරලා බලලා අවසානයේ නියෝනි ස්කෙචින් පවුඩර් එක තමයි මට හරියටම සෙට් වුනේ. පවුඩර් එක ලාර්ජ් ඒරියාස් වල ස්මූත්ලි ඇප්ලයි කරන්න ඔයාලට ඕන නම් හොඳටම ගැලපෙන්නේ බ්ලෙන්ඩින් බ්‍රෂ් එකක්. ඒ වගේම පුංචි තැන් වලට රබින් ටූල්ස් තමයි මම නම් පාවිච්චි කරන්නේ. මේවා ලේසියෙන්ම මකන්නත් පුළුවන්. නීඩඩ් ඉරේසර් එකක් පාවිච්චි කරාම ලාර්ජ් ඒරියාස් වල තියෙන පවුඩර් එක ස්මූත්ලි ඔයාලට ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මොනොසීරෝ ඉරේසර් එක, ඉලෙක්ට්‍රික් ඉරේසර් එක, එහෙමත් නැත්නම් ඔයා පාවිච්චි කරන නෝමල් ඉරේසර් එකක් වුණත් මේ පවුඩර් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. මේක බැලුමට චාකෝල් පවුඩර් එකක් වගේ පෙනුනට මිනිරන් මික්ස් එකක් කියලා මට හිතෙනවා. මොකද මේ පවුඩර් එක ඇප්ලයි කරපු තැන් වල චාකෝල් පැන්සල් වලින් ආයෙමත් අපිට ඩීටේල් කරන්න බෑ. ඒ වුණාට මිනිරන් පැන්සල් නම් හොඳට වැඩ කරනවා. ඒත් මේක උඩ මිනිරන් පැන්සලෙන් ඇඳන්ම දිලිසෙනවා. පවුඩර් එක මැට් ලුක් එකක් ඇවිත් ඩීටේල් ෂයිනි වුණාම ගැලපෙන්නේ නෑනේ. ඒ නිසා මම මේ පවුඩර් එකත් එක්ක පාවිච්චි කරන්නේ ස්ටෙඩ්ලර් ලුමෝග්‍රාෆ් බ්ලැක් පැන්සල්. පවුඩර් එක ඇප්ලයි කරන්න කලිනුත් චිත්‍රය මම මුලින් ස්කෙච් කරගන්නේ ස්ටෙඩ්ලර් ලුමෝග්‍රාෆ් බ්ලැක් පැන්සල් වලින්ම තමයි. නැත්තම් බ්ලෙන්ඩින් බ්‍රෂ් එකෙන් පවුඩර් එක ඇප්ලයි කරනකොටම දන්නේම නැතුව මුලින් ඇඳපු ඉරි මැකිලා යනවා. හොඳට හයිලයිට් වෙන්න ඕන පුංචි දැන් තියෙනවා නම් වයිට් ජෙල් පෙන් එකක් වුණත් අපිට මේකට උඩින් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක ඇතුව අන්තිමට චිත්‍රයට ෆික්සටිව් ස්ප්‍රේ එකක් නම් පාවිච්චි කරන්නම වෙනවා. මොකද නැත්තම් පවුඩර් එක හැමතැනම තැවරිලා ඔයාගේ චිත්‍රය අනිවාර්යයෙන්ම අපිරිසිදු වෙනවා. ඉතින් නියෝනි ස්කෙචින් පවුඩර් එක ඔයත් පාවිච්චි කරලා බලන්න කැමති නම් මම ඒකත් එක්ක යූස් කරන ටූල්ස් ටික මේ විදිහට කියන්නම්. අරීනා ස්මූත් පේපර් එකක් තමයි මම සාමාන්‍යයෙන් චිත්‍ර අඳින්න පාවිච්චි කරන්නේ. ස්කෙචින් පවුඩර් එකත් එක්ක රබින් ටූල් සෙට් එක අනිවාර්යයෙන්ම ගන්නවා. ඒ වගේම බ්ලෙන්ඩින් බ්‍රෂස්, ස්ටෙඩ්ලර් ලුමෝග්‍රාෆ් බ්ලැක් වලින් 2B 8B පැන්සල්, ඒ වගේම නීඩඩ් ඉරේසර් එක, මොනොසීරෝ ඉරේසර් එක වගේම ඉලෙක්ට්‍රික් ඉරේසර් එකත් මම පාවිච්චි කරනවා. ඒ වගේම වයිට් ජෙල් පෙන් එක, ෆික්සටිව් ස්ප්‍රේ එක. ඉතින් මේ ඕනම එකක් ආර්ට් ට්‍රෙන්ඩ් අපේ ෂොප් එකෙන් ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මේ තියෙන WhatsApp නම්බර් එකට දැම්ම මැසේජ් එකක් දෙන්න. තවත් මේ වගේ දේවල් දැනගන්න අපි ෆලෝ කරලා තියාගන්න.